අද මෙතන මම මාතෘකා ගොඩක් කතා කරන්න ඉන්නවා. එකක් අපි ඕඩර් ෆ්ලෝ එකට කොහොමද ට්‍රේඩ් කරන්නේ සහ මෙතන IRL ERL කොහොමද හරියට මාක් කරලා අපි ට්‍රේඩ් කරන්නේ. ඒතකොට මම මේ එක්ස්ටර්නල් ඉන්ටර්නල් බලලා තියෙන 1 මිනිත් වල. ඒතකොට මේ මම සවුන්ඩ් ගත්ත ට්‍රේඩ් එකක් මට රෙකෝඩින් කියන්නේ බ්‍රේක්ඩවුන් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න බැරි වුණා කලින් දවස් ටිකේ. අද තමයි ටයිම් එකක් හම්බුනේ. එතකොට මම මේකෙදි කියන්නම් කොහොමද අපි හයි ටයිම් ෆ්‍රේම් එක අරගෙන ඒකත් එක්ක මේ 1 මිනිත් එක අලයින් කරගෙන කොහොමද අපි ERL to IRL බලන ගමන් ඕඩර් ෆ්ලෝ එක පැත්තට මේ සිල්ල බුලට් ටයිම් එකේදී ට්‍රේඩ් කරන්න කියලා මැක්‍රෝ යූස් කරගෙන. හරි, ඔයාලට දැන් බලන්න පුළුවන් මම බ්‍රිටිෂ් පවුන්ඩ් එකේ ඉන්නේ. ඒ කියන්නේ GBP USD වල ඉන්නේ. හරි, එතකොට මෙන්න මේ දවස තමයි 10 වෙනිදා. හරිද? 10 වෙනිදා මේ තියෙන දෙකේ කැන්ඩල් එක. එතකොට අපි ට්‍රේඩ් කරන්නේ තුනේ කැන්ඩල් එකට. හරිද? එතකොට අපිට බලන්න පුළුවන් මෙතන මෙන්න මෙතන buy side අරන් තියෙනවා. හරිද? මෙතන buy side අරන් තියෙනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් බලන්නේ buy side ගත්තාම දැන් මෙතන ඔයා external කියලා මාක් කරාම ඊළඟට ඔයාලට ගන්න පුළුවන් internal විදිහට ඕන මේක ගන්න පුළුවන්. නැත්නම් මේකත් ඔයාලට external විදිහට සලකන්නත් පුළුවන්. හරිද? එතකොට ඔයා හිතන්න මම මේක මාක් කරනවා මගේ sell side. එතකොට මම මේ sell side ගනී කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට ඕන මෙහෙත් sell side තියෙනවා. එතකොට ළඟම sell side එක වෙන්නේ මෙන්න මේක. හරිද? සහ තව එකක් මෙන්න මේ කැන්ඩල් එකේ මෙතන ඕපන් ප්‍රයිස් එක තියෙනවනේ. ඒ කියන්නේ මෙතන ඕපන් ප්‍රයිස් එකෙන් දිගටම ගිහිල්ලා ආයෙ මෙන්න මෙතනින් ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට මේකේ ඕපන් ලෝ එකක් නැහැ. හරිද? එතකොට මේකට අපි කියනවා non manipulation candle කියලා. එතකොට මෙන්න මේකේ ලෝ එක ගන්න එන්න තියෙන chance එක වැඩි. හරිද? එතකොට මම ඒකත් liquidity point එකක් විදිහට මාක් කරනවා මෙන්න මෙහෙම. හරිද? එතකොට මගේ nearest liquidity point එක වෙන්නේ මේක. ඊට පස්සේ sell side වෙන්නේ මෙන්න මේක. ඊට පස්සේ අපි PDR එක මොනවද align වෙලා තියෙන්නේ කියලා බලමු. ඔයාලට මෙතන පේන්න තියෙනවා FEG එක. හරිද? එතකොට මේ FEG එකේ 50% ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ 2 AM කැන්ඩල් එකේ. හරිද? එතකොට අපි 3නේ ට්‍රේඩ් කරන්නේ 3 AM කැන්ඩල් එකනේ. එතකොට සාමාන්‍යයෙන් කට්ටිය බලනවා මෙන්න මේ වගේ 2 AM කැන්ඩල් එකේ ලික්විඩිටි අරගෙන ඊට පස්සේ සෙල් ට්‍රේඩ් බලන අය ඉන්නවා. එතකොට මම හිතාගත්ත අයිඩියා එකක් තමයි මෙන්න මේක මෙන්න මේ හයි එක ස්විප් කරන්නේ නැතුව පල්ලෙහා ඩ්‍රොප් වෙයි කියලා. මොකද මේ 50% ඇවිල්ලා තියෙන්නේ. මේ FPG එකේ 50% ඇවිල්ලා තියෙන්නේ. සහ මම තව බලපු දෙයක් තමයි මෙන්න මෙහෙම මෙන්න මෙතන 50% ඇවිල්ලා තියෙන ඉඳ මම හිතුවා මෙන්න මේ අපර් පෝෂන් එකට එන්නේ නැති වෙයි කියලා. ඒ කියන්නේ මම මේක ගත්තේ බ්‍රේක් අවේ ගැප් එකක් විදියට. එතකොට මෙතනට එන්නේ නැතුව මෙතනින් ට්‍රේඩ් එක පල්ලෙහාට ආයි කියලා තමයි මම අයිඩියා එක ගත්තේ. ඒ කියන්නේ මගේ ප්ලෑන් එක තිබ්බේ ඒක. හරිද? ඔයාලට පේනවා මෙතන FEG එකේ 50% ආවට පස්සේ මේක ප්‍රයිස් එක ඉනිෂියලි ඩවුන් වෙලා තියෙනවා. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් ඔයාලට බලන්න පුළුවන් උනා රිජෙක්ෂන් බ්ලොක් එකක් විදිහට අන්න ඒ වගේ ගන්න පුළුවන්. එතකොට මම මේකේ බැලුවා මෙන්න මේ වික් එක. හරිද? මම මේ වික් එක මාක් කරගත්තා. ඒතර මගේ අයිඩියා එක උනේ මේ වික් එකේ 50% වගේ ඇවිල්ලා ඒ කියන්නේ මේකේ 50% 0.75 රේන්ජ් එකට වගේ ඇවිල්ලා අඩුම ගානේ මේ 0.25ටවත් ඇවිල්ලා ප්‍රයිස් එක ඩ්‍රොප් වෙයි කියලා. මොකද මගේ ඒ කියන්නේ මගේ ඩොල් එක වෙන්නේ මෙන්න මේක. ඒ කියන්නේ සෙල් පැත්ත. මගේ සෙල් සයිඩ් එකේ මම ඊට පස්සේ ගණී කියලා හිතන්නේ මාකට් එක. එතකොට මේ කැන්ඩල් එක හැදෙන්න ඕනේ ඕපන් හයි එකක්. ඒකයි මං හිතුවේ මෙන්න මේ දැන් මෙතන හයි එක ස්විප් කරන්නේ නැති වෙයි කියලා තමයි මගේ අයිඩියා එක තිබ්බේ. මම ඒ ස්විප් කරත් ඒකටත් රෙඩි වෙලා තමයි හිටියේ. හරිද? එතකොට මම හිතන් හිටියේ 50%වත් ඇවිල්ලා මෙතනින් මාකට් එක හැරෙයි කියලා. එතකොට ඕපන් හයි ලෝ ක්ලෝස්. හරිද? එතකොටනේ අපේ සෙල් කැන්ඩල් එකක් හැදෙන්නේ. මම එතකොට බලාපොරොත්තු වුණේ තුනේ කැන්ඩල් එක සෙල් කැන්ඩල් එකක් විදිහට හැදෙයි කියලා. හරිද? දැන් අපි බලමු කොහොමද මම මේක ලෝ ටයිම් ෆ්‍රේම් එකේදී කැච් කරගත්තේ කියලා. හරි, දැන් ඔයාලට මෙතන පේනවා මේක තමයි මගේ අර non manipulation candle එකේ low එක. හරිද? මම ඒක ඔයාලට මෙතන ඩොල් එක කියලා දාන්නම්. හරිද? සහ මම මේක දාන්න sell side liquid විදිහට ඔන්න තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් macro time එක මම on කරගන්න. macro time එක on කරා. ඊට පස්සේ ඔන්න ඔයාලට පේනවා අර දෙකේ candle එකේ wick එක මේ තියෙන්නේ. හරිද? දෙකේ candle එකේ wick එක තියෙන්නේ. එතකොට ඔන්න අපේ time එක ඔන්න ඔහම ගිහිල්ලා 2:40 2:45 ඔන්න මෙතනින් තමයි 3 පටන් ගත්තේ. හරිද? එතකොට ඔයාලට අයිඩියා එකක් එන්න ඕනේ මෙතන FVG එකේ 50% ක්‍රියේට් කරලා තියෙනවා මේ හයි එක. ඒ කියන්නේ දෙකේ කැන්ඩල් එකේ හයි එක. එතකොට මෙතන ඉඳන් ප්‍රයිස් එක රිජෙක්ට් වෙන ගමන් තියෙන්නේ. එතකොට ඔයාලට පේන්න උනේ මෙන්න මෙතනින්
මාකට් ස්ට්‍රක්චර් shift එකක් දීලා. ඒ කියන්නේ මෙන්න මේ high එක ක්‍රියේට් කරපු low එක තමයි මේක. එතකොට ඒක තමයි අපේ මාකට් ස්ට්‍රක්චර් shift එක වෙන්නේ. හරිද? ඔන්න ඒක ගත්තා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි රේට් කරනවා නම් 50% වලින් උඩනේ බලන්නේ. 50% වලින් උඩ. ඒතර 50% වලින් උඩ අපිට PDR එකක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මේ order block එක. හරිද? අපි ගත්ත මෙන්න මේ order block එක. ඒතර ඔයාලට පේන ඕන මේ order block එකේදී order block range එකට ඇවිල්ලා මෙතනින් ආයේ මේ 0.75 කියන level එකකින් මේ reject කරලා එතනින් ඕනනම් ආයෙ හදලා තියෙනවා order block එකක්. තව කෙනෙක්ට මේක CST එකක් විදිහට ඕනනම් ගන්න පුළුවන්. ඒතර මෙතනින් CST එකක් විදිහට ගත්තොත් ඔයාලට මෙතන එක trade එකක් දාන්න පුළුවන්. හරිද? ඔන්න ඔහොම. මෙතන ඔයාලට එක trade එකක් දාන්න පුළුවන්. ඒතර අපේ ඩොල් එක වෙන්නේ මෙන්න මේක. කියන්නේ target එක වෙන්න ඕනේ මෙන්න මේක. හරිද? ළඟම liquidity තමයි අපි target කරනවා. එතකොට ඔයාලට මෙතන 1.14ක ටාගට් එකක් එනවා. හරිද? ඔයා ෆික්ස් RR ගහනවා නම් ඔයාලට තියෙන්නේ 1 to 2. හරිද? 1 to 2 ප්ලේ වෙලා තියෙනවා හරියටම මෙතන. එතකොට මෙතන ඔයාලට එක ට්‍රේඩ් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයා බලන්න ට්‍රෙන්ඩ් එක පල්ලෙහාට බ්‍රේක් වෙලා තියෙනවා. එතකොට ඔයාලට ගන්න පුළුවන් මේක එක්ස්ටර්නල් විදිහට. හරිද? දැන් ඔයාලා සාමාන්‍යයෙන් ඉන්ටර්නල් එක්ස්ටර්නල් බලන්නේ high time frame වල බයස් එක බලන්න. එතකොට මම මේක පෙන්නන්නම් 1 minute එක කොහොමද ඒක ප්‍රයෝජනට අරගෙන ට්‍රේඩ් කරන්නේ. එතකොට එක්ස්ටර්නල් ගත්තාම ඊට පස්සේ බලන්න ඕනේ ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි. එතකොට මම මේක තමයි මගේ ඉන්ටර්නල් රේන්ජ් එක වෙන්නේ. හරිද? මම මේක හන්ට් කරනකන් ඉඳලා තමයි උඩ PDR එකකින් ආයෙ සෙල් එකක් බලුවොත් බලන්න. හරිද? එතකොට මගේ ඕක වෙනවා IRL. ඒ කියන්නේ ඉන්ටර්නල් රේන්ජ් ලික්විඩිටි. මේක ගත්තට පස්සේ තමයි මම මෙතනින් සෙල් එකක් බලන්නේ. ඊට පස්සේ ඔයාලට ආයෙ පේනවා මෙන්න මේ ඕඩර් බ්ලොක් එක තියෙනවා. හරිද? මෙතන ඕඩර් බ්ලොක් එකේ ඔයාලට ඕන මෙහෙම මාක් කරලා ගන්න පුළුවන්. මෙහෙම මාක් කරාම ඔයාලට පේනවා 50% එකකින් රිජෙක්ට් වෙලා තියෙනවා. හරිද? ඕඩර් බ්ලොක් එකකින් 50% එක රිජෙක්ට් වෙලා තියෙනවා. මෙතන ඕඩර් බ්ලොක් එකෙත් 50% එකකින් මේ 50% එකෙන් තමයි ටාගට් වලට ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 50 මෙතන ඕඩර් බ්ලොක් එකට ඇවිල්ලා මෙතනින් ආයෙ ඔයාලට ට්‍රේඩ් එකක් ගන්නවා නම් මෙන්න මෙහෙම ට්‍රේඩ් එක ගන්න පුළුවන්. ඔයාලට බොඩියට තියෙනවා නම් එහෙමයි සෙල් එක නැත්නම් හයි එකට තියෙනවා නම් එහෙමයි. ඊට පස්සේ ඔයාලට ටාගට් එක ගන්න පුළුවන් මෙන්න මෙතන equal විදිහට ගන්න පුළුවන්. මෙතන ඔයාලට equal විදිහට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරිද? මම කියන්නේ ඔයාලට කෙලින්ම මේ ඩොල් එකට ටාගට් කරන්න කියලා. ඔයාලට හොඳ වින් රේට් එකක් ඕන නම් මේ ළඟම ලික්විඩිටි වලින් එක්සිට් වෙන්න. හරිද? ඔයාලට මෙන්න මෙතන මේ ඩොල් එකට යන්න පුළුවන්. දැන් මම මෙතනට ටාගට් තිබ්බට මේ තැන් වලින් මම පාෂල් එකක් ගන්නවා. හරිද? ඒතර ඔයාලට මම කියන්නේ මෙතනට ටාගට් කරන්න කියලා. හරිද? ඔන්න මෙතනට තියෙනවා එතකොට 2.74ක්. හරිද? ඔන්න තව එක ට්‍රේඩ් එකක් ගත්තා. ඊට පස්සේ ඔයාලට මෙතනින් පේනවා ආය අපේ එක්ස්ටර්නල් ගත්තා. එතකොට මේ ඔයාලට පේනවා මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ. මේ එක්ස්ටර්නල් ගත්තා. ඒ කියන්නේ ERL. එතකොට SMC වගේ බලනවා නම් මෙතන ඔයාලට BOS විදිහට තමයි පේන්නේ. එතන මේක තමයි ඉන්ඩියුස්මන්ට් එක වෙන්නේ. හරිද? එතකොට ඔන්න ERL ගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන මම මාක් කරනවා 2040. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම 2040 ටයිම් එකේදී රිවර්සල් එකක් බලනවා. හරිද? ප්‍රයිස් එක මෙතනින් මේ පැත්තට රිවර්සල් වෙන්න පුළුවන්. නැත්තම් මේ යන ට්‍රෙන්ඩ් එක දිගටම කන්ටිනියු කරන්නත් පුළුවන්. හරිද? ඔන්න මම 2040 වට මාක් කරා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන ඔයාලට මෙන්න මෙතන ප්‍රයිස් එක බලන්න පුළුවන් 29යි 170. ඊළඟ කැන්ඩල් එක 29 170. ඊට පස්සේ මේක 29 170. එතකොට මේ ඔක්කොම තියෙන්නේ equal. හරිද? මෙන්න මෙතන equal තියෙන්නේ. ඔන්න ඕක equal. එතකොට තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙන්න මේ equal එක හන්ට් කරලා මෙන්න මෙතනින් ට්‍රේඩ් එක යයි කියලා. හරිද? එතකොට මම බලපු දෙයක් තමයි දැන් මෙතන 50% එකටත් රියැක්ට් කරා. දැන් ඔයාලට පේනවනේ මේ මෙතන 0.75 ඉනුත් ඔන්න පල්ලෙහාට ගියා. ඊට පස්සේ ආයේ පුල් බෑක් එක මෙතනට. ඒ කියන්නේ මිඩ් පොයින්ට් එකට ආයේ පල්ලෙහාට ආවා. ආයේ මෙන්න මෙතනට ආවා. ඒ කියන්නේ මේ 0.25. ඔයාලට පේනවනේ ඒක රටාවක්. කියන්නේ මෙතන හයි එක. ඊට පස්සේ පුල් බෑක් එකක් දුන්නා 7.5ට. කියන්නේ 0.75ට. ඊට පස්සේ මාකට් එක ඩවුන් වෙලා ආයෙ 0.5ට. ඊට පස්සේ ඔන්න ඩවුන් වෙලා ආයෙ 0.25ට. ඊට පස්සේ ආයෙ ඩවුන් වෙලා
එන්න තියෙන බිඳුවට. හරිද? එතකොට මම ඒකත් බැලුවා. එතකොට මම හිතුවා මෙන්න මේ equal එක ගන්නේ නැති වෙයි කියලා. හරිද? ඊට පස්සේ මම හිටියා මෙන්න මේ liquidity ගන්නකම් හිටියා මෙතන. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ ERL එකට අනුව IRL එක වෙන්නේ මෙන්න මේක. හරිද? ඒත් මම මෙන්න මේ තියරියත් එක්ක ඩීලිං රේන්ජ් තියරියත් එක්ක මම ගත්තා මෙන්න මේක මගේ IRL එක විදිහට. හරිද? ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන මම අර high time frame වල කියලා දුන්නා වගේ මෙතන තියෙනවා non manipulation candle එකක්. හරිද? ඒක ඔයාලට liquidity point එකක් විදිහට ගත්ත හැකි. ඒක ගන්නකම් ඉන්න. හරිද? කියන්නේ ඒක ගන්න අවස්ථාව වැඩි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනින් liquidity ගත්ත candle එකක් තියෙනවා. ඒතර මම මේක ගන්නවා මගේ order block එක විදිහට. හරිද? එතකොට ඔයාලට පේනවා sorry ඔයාලට මේක ඕන නම් propulsion block එකක් විදිහට උනත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ order block එක support කරලා තමයි මේ order block එක හැදුනේ. ඒතර ඔයාලට මේක propulsion block එකක් විදිහට ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ liquidity ගත්තා. ඔයාලට පේනවා මෙතන පොඩි imbalance එකකුත් තියෙනවා. මෙන්න මෙතන gap එකක් තියෙනවා. හරිද? ඒතර අපිට මේක පැහැදිලි order block එකක් විදිහට ගන්න පුළුවන්. මම මෙතන මේ order flow කියලා template එකක් දාන්න තියෙන්නේ. මේක මට මේ කොළ පාට rectangle එක ගන්න ලේසියට. හරිද? ඔයාලා හිතන්න එපා මම මේ order flow එක mark කරන්න කියලා. මට එක්කෙනෙක් කියලා තිබ්බා මේ order flow කියලා එයත් mark කරලා මට ඒවල තිබ්බා. ඊට පස්සේ තමයි මට තේරුනේ මම මෙතන පොඩි වැරද්දක් කරා නේද කියලා මගේ වීඩියෝ එකේ. මේ කියන්නේ මම මේ කොළ පාට ගන්න ඕන ලේසියට තමයි මෙන්න මේ order flow කියන template එක click කරන්නේ. හරිද? එතකොට මේ order flow නෙමෙයි මම mark කරන්නේ imbalance එකක්. හරිද? කියන්නේ price එක gap එකක් මේ mark කරන්නේ. එතකොට අපිට order block එකේ තියෙන්න ඕන දේවල් මෙතන තියෙනවා. ඊට පස්සේ මම මෙතනින් තව trade එකක් ගන්නවා. ඔන්නෝම. හරිද? එතකොට ඔයාලට SL එක තියන්න පුළුවන්. මේ equal එකට උඩින් තියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාලට ඒක ටාගට් ගන්න පුළුවන් මෙතනට. එතකොට 2.5යි දෙකක් තියෙනවා. හරිද? මේ ළඟම ලික්විඩ් එකට තමයි අපි ටාගට් කරන්නේ. එතකොට පේනවනේ ඔයා එතනත් ට්‍රේඩ් එකක් වින්. එතකොට අපි ඒකත් ERL කියලා මාක් කරමු. කියන්නේ මේ ට්‍රෙන්ඩ් එක කඩ පල්ලයට දිගටම යනවා. හරිද? ඊට පස්සේ ඔන්න මම මේක නම් මගේ ඩොල් එකට යනකම් තිබ්බා. හරිද? මෙතන ට්‍රේඩ් එක පාසල් අරගෙන හෝල්ඩ් කරන් ඉන්නේ. මෙතන දැන් මේ ට්‍රේඩ් එක ඩොල් එකට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තව බලන්න පුළුවන්. මෙතනත් හැදිලා තියෙන ඕඩර් බ්ලොක් එකක්. හරිද? මෙන්න මේ ඕඩර් බ්ලොක් එක සපෝට් කරලා හැදිලා තියෙනවා මෙන්න මේ ඕඩර් බ්ලොක් එක. එතකොට අපි ඒවට කියනවා ප්‍රොපල්ෂන් බ්ලොක් කියලා. හරිද? ඔයාලා PDRA මාස්ටර් කරන් තියනවා නම් 1 minute trade කරන්න ලේසි. හරිද? නැත්නම් ඔයාලා ට්‍රැප් වෙනවා. සහ ඔයාලට මෙතන ප්‍රොපල්ෂන් බ්ලොක් එකක් පේනවා. ආයෙ ඔයාලට ගන්න පුළුවන් මෙතන ඉම්බැලන්ස් එක. මේ ඉම්බැලන්ස් එක ෆිල් කරලා හෝ ඔයාලට ඒක ෆිල් කරත් කමක් නැහැ. සහ මේක ඔයාලට ස්ප්‍රෙඩ් එකට කියලා වුණත් හිතන්නත් පුළුවන්. මගේ ටාගට් එක වෙන්නේ මෙන්න මේ ඕඩර් බ්ලොක් එක. මෙතන මේ PDR එක ඉන්වැලිඩ් වුණාට PDR ඊළඟ PDR එකට එක්ස්පෙක්ට් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් PDR 3ක් ඉන්වැලිඩ් වෙනවා කියන්නේ ප්‍රයිස් එක දිගටම ඒ ඩිරෙක්ෂන් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ බයස් එක වර්ධින්න chance එක වැඩි. හරිද? මෙතන එතකොට ඒක වෙලා නැහැ. සහ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙන ඔයාලට බ්‍රේක් එකක්. මෙන්න මේ බ්‍රේක් එක. මේ බ්‍රේක් එකෙත් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් තමයි ප්‍රයිස් එක ඩ්‍රොප් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් තව ට්‍රේඩ් එකක් ගන්න. ඔයාලට මම මේවා ස්ක්‍රීන්ෂොට් දාලා තියෙන්නේ මගේ Facebook page එකේ. ඔයාලට බලන්න පුළුවන්. නැත්නම් ඔයාලා group එකේ ඉන්නවා නම් ඔයාලට දකින්න පුළුවන් මම මේ ගන්න ට්‍රේඩ් දානවා මම. ඊට පස්සේ ඒක ඔයාලට පුළුවන් කැමති නම් මේ ඩෝල් එකට අල්ලන්න. ඒතර මට ටයිම් එක තිබ්බා. හරිද? ඒතර මෙතන ටාගට් හිට් උනේ 3:48ටනේ. එතකොට මම මේවා ක්ලෝස් කරාට මට මේක අල්ලන්න පුළුවන් මගේ සෙල් සයිඩ් ලික්විඩිටි වලට. හරිද? එතකොට ඒකේ TP වැඩින්නේ ඔයාලට පේනවා මෙන්න මෙතන 3:55ට. එතකොට ඔන්න අපි සෙල් බුලට් එක ට්‍රේඩ් කරලා ඉවරයි. එතකොට මම මෙතන ඔයාලට එක ට්‍රේඩ් එකක් ගන්න හැටි පෙන්නනවා. මෙතන 2යි මෙතන 3යි 4යි. එතකොට ඔයාලා බලන්න පුළුවන් මේ 1 to 10 එකක් වැඩිලා තියෙනවා. මෙතන 5ක් තිබ්බා. මෙතන 2යි ගානක් තිබ්බා. මෙතන 1යි ගානක් තිබ්බා. හරිද? සමහර වෙලාවට ඔයාලට ෆික්ස් RR ගහන එකත් හොඳයි. හරිද? ෆික්ස් RR ගහද්දි 1 to 2 තමයි හැම වෙලෙම හම්බෙන්නේ. සමහර වෙලාවට ඔයා ළඟම ලික්විඩ් වල ට්‍රේඩ් ගන්නවා නම් ඔයාලට සමහර වෙලාවට 2RR එකට අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට 2RR එකට වැඩි වෙන්න පුළුවන්. හරිද? දැන් මෙතන බැලුවොත් මේ
2.4 5යි 7ක් තියෙනවා. මේ ළඟම ලික්විඩ් වල ටාගට් කරාම. එන්න ඒ වගේ. ඒතර ඔයා තීරණය කරන්න ළඟම ලික්විඩ් වලින් එක්සිට් වෙනවද? ඔයාට ළඟම ලික්විඩ් වලින් එක්සිට් වෙන්නත් ඔයාගේ බයස් එක හරි වෙන්න ඕනේ. නැත්තම් ඔයාගේ මේ ලික්විඩ් ගන්න නැතුව මේ පැත්තේ තියෙන PDR එකක් ටැප් කරලා යනවා ඒගොල්ලේ හරි බයස් එකට. හරිද? ඒ හින්දා ඔයාලට බයස් එක ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඒතකොට මෙන්න මේ විදිහට තමයි මම මේ higher time frame එකේ ඔයාලට පෙන්නපු තියරිත් එක්ක lower time frame එකේ ERL to IRL අරගෙන කොහොමද ට්‍රේඩ් කරේ කියලා. ඔයාලට මේක ඕන time frame එකක කරලා බලන්න පුළුවන්. ඕන time frame එකක වැඩ IRL ERL ඔයාලා higher time frame බැලුවත් apply කරන්න පුළුවන් ඒ විදිහට. ඔයාලට ඒක lower time frame උනත් apply කරන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඔයාලට තේරුණ නැති දෙයක් තියෙනවා නම් මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි එහෙනම් ඊළඟ බ්‍රේක් ඩවුන් වීඩියෝ එකෙන් හම්බෙමු.